අයිබෝවන් අනිත් එක තමයි ස්ටීලින් තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද කතා කරන්නේ මේ ChatGPT එක ගැන. ඉතින් මේ ChatGPT කියන්නේ ඇප් එකක් වගේ වෙබ්සයිට් එකක්. ඉතින් මේක ෆෝන් එකේ ඇප් එකක් විදියට PC එකේ වගේ ෆෝන් එකේම වෙබ්සයිට් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දැන් වෙද්දී මේ ChatGPT එක WhatsApp එකේ chat එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් කියලා දැනගෙන හිටියේ නේද? ඉතින් අද වීඩියෝ එකකින් ඔයාලට ඒක දැනගන්න පුළුවන්. ඉතින් මේ ChatGPT වෙන chat කරනවා වගේ මේකත් chat කරගන්න පුළුවන්. ඉතින් මේකත් ඒ වගේම තමයි සිංහල සපෝට් කරනවා. එහෙනම් අද වීඩියෝ එක යන කලින් මතක් කරගන්න අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. ඊට පැත්තේ බෙල් icon එක click කරගෙන ඔයාලා වීඩියෝ දාපුවා ළඟ තමයි ගන්න පුළුවන්. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරිතින් මුලින්ම WhatsApp එක ඕපන් කරගන්න මෙන්න මේ විදියට. හරිද මෙන්න මේ විදියට ඕපන් කරගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ දාන icon එක ක්ලික් කරන්න ඕන. මේ ලෝඩ් වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන search bar කියන icon එක ක්ලික් කරලා මෙන්න මේ ස්ක්‍රීන් එකේ පේන මෙන්න මේ අංක ටික මේද මෙතන සර්ච් කරගන්න ඕන. මේ විදියට දාන්න මේ විදියට සර්ච් කරගන්න ඕන. මේ විදියට දාන්නේ 1800යි 247යි මේ විදියට කියන්නේ 242යි මේ විදියට කෙටිරයි ඉතින් සර්ච් කරගන්න ඕනේ කෙටිරක් ගහලා මෙන්න 8යි 4යි සර්ච් කරගන්න ඕන 78යි මේ සර්ච් කරලා අපිට වෙන ChatGPT business account එකට පේන්න තියෙනවා. ඉතින් මෙතන මෙන්න මේ chat කියන එක ක්ලික් කරලා ඕපන් කරගන්න මෙන්න මේ විදිහට chat එක. හරිද මේ විදිහට ඕපන් කරගන්න ඕනේ. හරි ඕපන් කරලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක කරනවා. ඉතින් ඔයා මෙතන ඔයාලට මහක මැසේජ් එකක් ටයිප් කරලා යන්න පුළුවන්. මෙන්න මේ විදිහට hi කියලා send කරනවා. බලන්න අපිට රිප්ලයි කරලා කියලා. ඉතින් මට සිංහල සපෝට් කරන්න. මේ වෙනදී hi කොහොමද ඔයාලට උදව් කරන්න පුළුවන් කියලා මෙන්න මේ විදිහට රිප්ලයි කරලා ChatGPT ඇප් එක වගේම තමයි. ඉතින් මේකත් වෙබ්සයිට් එක වගේම තමයි. ඉතින් මේකෙන් මම තව මොකක් ප්‍රශ්නයක් අහනවා. ඉතින් මේකෙන් මම අහනවා දැන් ලංකාවේ තියෙන හොඳම ෆෝන් මොනවද කියලා. ඉතින් ලංකාවේ තියෙන මේක හොඳම ෆෝන් මොනවද කියලා. මේක ෆෝන් මොනවද කියලා. ඉතින් මේකෙන් ඔයාලට ඉංග්‍රීසියෙන් දාන්න පුළුවන් සිංහලෙන් අහන විදියට ඒත් ඔයාලට තේරෙනවා. මෙතන දාන්න පුළුවන්. මම මෙයාගේ දීර්ඝ ප්‍රශ්නයක් දැම්මොත් ඉතින් ටික වෙලාවකට රෙඩි ඉන්න වෙනවා. මේකට රිප්ලයි කරනවා. බලමු මම රිප්ලයි කරලා කියලා. ඔයාලා මේකට එනකන් ඔයාලා යටින් කමෙන්ට් කරන්න. මේ විදිහට පේන නැති ශ්‍රී ලංකාවේ හොඳ ෆෝන් කියන ගත්තොත් ඔයාලට පේන නැති මේ ලොකු විස්තරයක් දාලා තියෙන මේ විදිහට බලන්න ලොකු විස්තරයක් මෙතන තියෙනවා. මේ විදිහට බලන්න පේන නැති මෙතන පොඩි ලින්ක් දෙකක් තුනක් දාන්න. දැන් මේකෙන් ඔයාලට ගුරුවරයෙක් ළමයෙක් විදිහට මෙතනින් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ ගණන් වුණත් ඔයාලට මේකට තේරෙන්න ඕනේ හා. ඉතින් බලමු මේ විදිහට ගණනකුත් අහලා අපි මෙතන පොඩි එකතු කිරීම ගණනක් දානවා. ඉතින් දානවා 600 එකතු කිරීම ගානම ටයිප් කරගන්න. මෙතන පොඩි ගානක් ටයිප් කරගන්න. මේකට මම මේ විදිහට මෙන්න මේක සෙන්ඩ් කරනවා. බලමු ඉතින් මේක අපි සරල ගානක් කියලා බලමු මෙයා අපිට ඒක කියාද කියලා. මෙතන තමයි දීර්ඝ ගානක් ලියන්නට පුළුවන්. බලමු ඉතින් මේක අපිට රිප්ලයි කරලා දෙන්න. හරි හොඳට ටක් ගාලා දැම්මා 600 එකතු කිරීම 70 කියනකට 670 කියලා දැම්මා. ඉතින් අද වීඩියෝ හොඳ නම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. අද වීඩියෝ එක ඉතින් මෙච්චර යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න. දැම්ම සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබන්න. ඊට පස්සේ බෙල් එකෙන් නැත්නම් දාගෙන තුන අලුත් වීඩියෝ දෙබල් ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න මේ ST ටෙක්නික්